හායි අද අපි ගෙනාවේ පුට් චැලෙන්ජ් එකක්. ඒකට ටීම් දෙකක් තියෙනවා. ඒක ටීම් එක චූම්පන් අනිත් එක ගල් කටාස්. අපි ටීම් දෙක වෙන් කරගන්න යන්නේ කොළ දෙක. කොළ උඩ දාලා අපි එහෙනම් ඒක කරලා ඉමු. 1 2 3 චූම්පන් ගයිනේ මයිකේ ටීම් දෙකේ නම චූම්පන් and ගල් කටාස්. චූම්පන් ටීම් එකේ මෙම්බර්ස් දෙන්න මේ පැත්තටත් ගල් කටාස් ටීම් එකේ members දෙන්න මේ පැත්තටත් challenge එක මෙහෙමයි වෙන්නේ. මුලින්ම අපි ටීම් එකේ හැමෝම මේ මුලින්ම බඩගිරු කන්න ඕනේ. ඒක කාලා ඉවරුනාට පස්සේ තමයි කොත්තුවට යන්න ඕන. කොත්තුව කාලේ ඉවරුනාට පස්සේ තමයි කප් කේක් එක කන්න ඕන. කොත්තුව කාලේ වෙනකන් කප් කේක් එක යන්නත් බෑ. ඒ වගේම දිනන ටීම් එකට මේ යෝගට් එක හම් වෙනවා. පරාදෙන ටීම් එකට දිනන ටීම් එක විසින් එයාලා කැමති විදිහට මේ කප් එකක් ඒගොල්ලෝ දාලා දෙනවා. හරි එහෙනම් අපි challenge එකට එමු. 1 2 3 ඔයාලා මේ ටීම් දෙකෙන් දිනනවට කැමති මොන ටීම් එකද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔන්න දැන් යාළුවනේ චූම්පාන් ටීම් එක නම් බඩිඟුරු කල්ල කාලා ඉවරයි. දැන් ඔන්න යාළුවනේ දැන් චූම්පාන් ටීම් එක කොත්තු ස්ටාර්ට් කරන්න යන්නේ. ඒ අතර තාම ගල් කටස් ටීම් එක බඩිඟුරු කල්ල කන ගමන් ඉන්නේ. ठीक है बा ඔන්න දැන් ටීම් දෙකම කොත්තුවට බහලා තියෙන්නේ. දැන් කොත්තුව කන ගමන් ඉන්නේ. අපි බලමුනේ මොන ටීම් එක ජයග්‍රහණය කරයිද කියලා. එහෙනම් අපේ වීඩියෝත් එක්ක අවසාන වෙනකන් රැඳී සිටින්න. Vale. Sí, ¿verdad? Vale, tapi yo creo que
ඔන්න දැන් නම් යාළුවනේ ටීම් දෙකම කොච්චර කාලේ ඉවර වෙගෙන ඉන්නේ. ගල් කටස් ටීම් කලක තරංගයක් දෙනවා බඩ ගාගෙන දැන් කන්නේ. කල්පනා කරන්නේ අනේ අපි දැන් මේකප් එකකුත් දාගෙන රඟපාන්න ඕන නේද කියලා හිතේ. හරි ඉතින් අපි දෙන්න තමයි දිරුවේ. එහෙනම් පරාද වෙච්ච පිළගේ මේ මේකප් එකට ලැහැත් වෙලා එන්න. A few moments later. හා ඉතින් අපි ආයේ මේ දෙන්නගේ මේකප් එක දාන්න. අපි එහෙනම් බලමු. මොකද කරන්නේ? මේ ගුලි ගහන්නේ ගොඩක් ආදරේට කියන. මම ආදරේ නේද? ඒ අපේ කොණ්ඩ බැඳින්න එපා අපේ. ගොඩක් ආදරේ. ඒ මේ වගේ ආදරේ ගන්නෑ. එපා කියෝ. ඒකට වව ගන්නෑ හලෝ. ඔයගෙන් දෙක් ඒ දෙසට බහැරේ වෙලා. අන්දාවට දා ඔෂින් එකේ නැගින් තිබ්බේ. කොණ්ඩ ස්ටයිල් දාන්නේ. ඒක මොනේ ගමරින් නෑ. අනේ අපි කෙසේ අපි අක්කේ මොනවද මම කරන්නේ හැමදේම මූණ ගුඩි ගහන්නත් බාක්කේ මූණ ලොකුයි අක්කේ ඊ මොනවද මං ගහන්නේ
ඒකත් කමන්නේ බා. එහෙම කරමු. එහෙම දෙන්න. මමත් ඒක හදන්නම බාර හිර. මොනවද මම මේක මේ හැමදෙනින්ම ගානවා බා. ඔලයි යකි මේ උත්තේද? රස්සට ගමන්න තත් සුබෝදනේ මේක අපි කියන ආඩි සාරි නම කත වෙනවා. මොකද බා මේ දෙක අතර පොඩි උම ගිනවා. ඊට අස්සර මම මොන්ඩි සොලිත් ගියා. ඌර්මි එක්කගේ බේරන්නේ. මොකද මම දෙක කරලා දෙන කොටිට. අයියෝ මීටර. ගයින්ගේ දුස්සල වැන්දන හරි හරකෙක් වගේ මේ හරි ඉන්නේ. ඊට පස්සේ මොකද්ද මට මාව දෙක පායි නැත්නේ. අපිට බයි බා. විතර මට හරකෙක් වගේ වීරුනේ බා මාව ඔක සුපුර සුපින් ඉන්නේ. පාන. ටඩා. එකයි ඔර දැන් මේ ගාලගේ මේකප් එක දාලා ඉවරයි. දැන් යාර රෝසා මලේ නටුවේ කටු නටන්න යන්නේ. කී සින්දර කී නටන. නේ? එකයි දෙකයි තුනයි. සින්දර කියන්නේ බෑ. ඔයා මොනින් දැනවත් මට කිව්වේ. එකම රෝස්. බෑ. අනේ නටන. පාද දෙක ගන්නද පඩ. රෝස මලේ අපි hina වෙන්නේ hina රෝස අපේ චැලෙන්ජ් එක ඉවරයි. වීඩියෝ එක බලපෑට ගොඩක් ස්තුතියි. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අපිට කරන්න එපා. එහෙනම් අපි ගිහින් එන්න. බයි.